හෙලෝ ට්‍රේඩර්ස් කොහොමද ඔයාලට ඔයාලා එකතුලා ඉන්න අපේ ෆ්‍රී ට්‍රේඩින් කෝස් පාඨමාලාවේ පස්වන දවසත් එක්ක අපි කලින් වීඩියෝ එකෙන් Binance Mixi platform හරහා account එකක් හදාගන්නේ කොහොමද කියලා කතා කරා. ඔයාලා කාට හරි මේ වීඩියෝ බලන්න බැරි වුණා නම් එහෙනම් මෙන්න මේ විදිහට අපේ channel එකට ගිහිල්ලා මෙතන මේ වීඩියෝස් හරහා ඒ කලින් වීඩියෝ ටික බලන්න පුළුවන්. නැත්නම් මෙතන playlist වල ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා free single trading course කියලා. මෙන්න මෙතෙන්ට ගිහිල්ලත් මේ වීඩියෝ ටික බලා ගන්න පුළුවන්. ඉතින් කාට හරි මේ වීඩියෝ බලන්න බැරි වුණා නම් අපේ channel එක හරහා මෙන්න මේ විදිහට මේ වීඩියෝ ටික ආයෙ බලන්න පුළුවන්. හරි අද වීඩියෝ එකෙන් අරන් ඇවිල්ලා තියෙන්නේ coins සහ token අතර වෙනස මොකක්ද? coins සහ token කියන්නේ මොකක්ද කියන එක. හරි අපි ඉස්සෙල්ලම බලමු coin කියන්නේ මොනවද කියලා. coin කියන්නේ තමන්ගේම blockchain එකක් තියෙන digital money එකක්. coin mainlyම payments transactions වල mainly use වෙනවා. ඉතින් මේ coin වල තියෙන විශේෂත්වය තමයි මේ coin වලට තමන්ගේම කියලා blockchain එකක් තියෙනවා. එතකොට ඔයාලට තේරෙන්නේ නැති token කියන්නේ මොකක්ද කියලා. token වල තියෙන එකම වෙනස තමයි token වලටම කියලා blockchain එකක් නැහැ. දැන් මේ blockchain එකක් තියෙන BTC Ethereum වගේ blockchain එකක් තියෙන coins හරහා තමයි මේ tokens ඇදිලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම දැන් Ethereum කියන coin එක හරහා හැදිලා තියෙනවා Chainlink කියන token එක. මෙන්න මේ විදිහේ දෙයක් තමයි මෙතන වෙන්නේ. මම ඔයාලට මෙතන example එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ bank එකක් තියෙනවා. ඔයාලා මේ bank එක හිතන්න coin එක කියලා. මේ bank එකේ අපිට මේ bank එකේ ඇතුලෙන් use කරලා අපිට හදලා තියෙනවා credit card, debit card මෙන්න මේ විදිහේ payment method. මෙන්න මේ විදිහ තමයි. එතකොට මේ credit card, debit card කියන ඒවා තමයි token කියන්නේ. එතකොට coin එක තමයි bank එක. දැන් ඔයාලට සම්පත් මේ විදිහේ bank තියෙන සම්පත් BOC මේ විදිහේ bank තියෙන මේ bank තමයි coin එක. මේ bank එක හරහා හැදිච්ච දේවල් තමයි credit card, debit card, online payment method. එතකොට මෙන්න මේවා අපිට දක්වන්න පුළුවන් token කියලා. ඉතින් මෙන්න මේ දේ තමයි වෙන්නේ මේ Bitcoin, Ethereum, BNB වගේ දේවල් coin කියලා අපිට ගන්න පුළුවන්. මේ main coin අතර හැදෙන UNI coin එක, Shiba coin එක මෙන්න මේ විදිහේ coin token කියලා අපිට දක්වන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා මේ coin සහ token අතර තියෙන ලොකුම වෙනස තමයි blockchain technology එක. coin වලට තමන්ගේම කියලා blockchain එකක් තියෙනවා. ඒ වගේම token වලට තමන්ගේම කියලා blockchain එකක් නැහැ. coin වල blockchain එක යටතේ තමයි මේ token හැදිලා තියෙන්නේ. හරි දැන්ටම ට්‍රේඩ් කරන ගොඩක් කට්ටිය මේ coins tokens දන්නවා. ඒ කියන්නේ එයාලා ඒ වුණාට ඒවා බෙදලා වෙන් කරගන්න දන්නේ නැහැ. මේ කියන්නේ token එකක්ද මේ කියන්නේ coin එකක්ද කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ. මම example විදිහට කියලාගෙන යන්න. Ethereum තියෙනවා. Ethereum කියන coin එක තියෙනවා. Ethereum යටතේ හැදිලා තියෙනවා USDT, USDC, ERC20 කියලා මේක කියනවා. ඒ වගේම Shiba, UNI, Chainlink, Link coin එක මෙන්න මේ විදිහේ coin තියෙනවා. ඒ වගේම BNB යටතේ Cake coin එක, XVS coin එක, BUSD මෙන්න මේ විදිහේ coin තියෙනවා. ඉතින් මම මේ විදිහට මේ token ටික කියලාගෙන යද්දි මට token එකට coin එක කියලා කියවුණා නම් සමාව වෙන්න. හරි මෙන්න මේ විදිහට තමයි coin වල blockchain technology එක use කරලා token හැදිලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ තියෙන coins tokens වෙන් කරලා අඳුර ගන්න පුළුවන් website එකක් තියෙනවා coin market cap කියලා. මෙන්න මේක හරහා ඔයාලා ලේසියෙන්ම coins tokens වෙන් කරගන්න පුළුවන්. ඒ වගේම මේ coin market cap එක හරහා තව ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඔයාලා ගිහින් බලන්න. ඔයාලට වීඩියෝ එකක් ඕන නම් කියන්න මේ coin market cap එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න. හරි මෙන්න මේ ටික තමයි coin token ගැන කතා කරන්න තියෙන්නේ. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ free course එක ගැන කියන්න. අපේ group එකට join වෙලා නැති කට්ටිය group එකට join වෙන්න. Discord එක පැත්තට join වෙන්න. හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකත් එක්ක හම්බෙමු.